සුබ දවසක් අපේ යාළුවෝ හැමෝටම. අද මම ඕගොල්ලන්ට කියන්න හදන්නේ ඉතා පහසුවෙන් ඉක්මනින් කොහොමද Gmail account එකක් create කරගන්නේ කියලා. මම iPhone එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. desktop එකෙන් කරන්නෙත් මේ විදිහම තමයි. ඔයගොල්ලෝ බලා ගන්න. මේ විදිහට browser එක open කරලා මුලින්ම අපි යන්න ඕනේ link එකට mail.google.com මේ විදිහට ගියාට පස්සේ ඇප් එකක් ෆෝන් එකේ තියෙන නිසා open the Gmail app කියලා එනවා. I am not interested කියලා මේ විදිහට ක්ලික් කරලා පස්සේ මම දැනට මේකේ මේල් එකක් login වෙලා තියෙන නිසා එයා මේල් එකට යනවා. ඒ නිසා මම මේක ඉස්සරලා sign out කරගන්න. මේ විදිහට මෙතන ජපන් වල තියෙන නිසා ජපන් දන්න කියන කෙනෙක් නම් ලැන්ග්වේජ් එක එහෙම යූස් කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් ඉංග්‍රීසි වලට මාරු කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා use another account, remove account. මම දැනට login වෙලා තියෙන accounts මෙහෙමයි කියලා. use another account යන්න. another account කියට පස්සේ මෙතන ඕනනම් mail ID එකක් තියෙනවා log වෙන්න පුළුවන්. දැන් අපි යන්නේ account එකක් create කරන්නනේ. create account. ඊට මෙතන අහනවා for my personal use, for my child, for work or my business කියලා. එතකොට අපි හිතා ගන්නවා කොහොමද කියලා. ඉතින් අපි මම මේකෙන් යන්න for my personal use කියන එකෙන්. ඊට පස්සේ first name අහනවා. first name අපි කියලා අපි දෙමු. මම දැනට මගේ details මම දාන්න. නිරෝෂ් last name එක අපි දාමු මේ විදිහට. මෙහෙම දාලා next කරනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගෙන් අහනවා ඔයගොල්ලන්ගේ උපන්දිනය, මාසය, දිනය, අවුරුද්ද. ඊපස්සේ male female ඒකට ඔයා පිරිමි කෙනෙක් නම් male, ගැහණු කෙනෙක් නම් female කියලා දීලා next කරන්න. ඊට පස්සේ එයා අපිට ඒගොල්ලන්ගේ සිස්ටම් එකෙන් එන මේල් ID එකක් අපිට පික් කරන්න කියලා දෙනවා. එතකොට දැන් මම දාපු මගේ first name last name එකෙන් ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. එහෙම කැමති නම් තෝරගන්නත් පුළුවන්. ඒක ඒගොල්ලෝ දෙකක් ඒ වගේ දීලා තියෙනවා. nirosh.rexy@gmail.com කියලා තියෙනවා. rexy@nirosh@gmail.com කියලා එහෙම එකක් දීලා තියෙනවා. එහෙම නැතුව create your own Gmail address කියලා කියන එකෙන් ඔයගලන්ට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඕන nirosh.rexy ඒ විදිහට දාගන්න පුළුවන්. ඒක whatever. ඒ කියන්නේ ඔයගොල්ලෝ කැමති ඕනම විදිහකට මේක වෙනස් කරගන්න පුළුවන්. ඒක නිසා දැන් ඔයගොල්ලන්ට මෙතනින් පළවෙනි එක හෝ දෙවෙනි එක සිලෙක්ට් කරලා ගියොත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම දැනට create own Gmail address කියන එකෙන් යන්නම්. මෙතන දැන් අර දීලා තිබ්බ ඒ දෙකටම වැඩියේ වෙනස් විදිහකට මම මෙන්න මේ විදිහට දෙන්නම්. නිරෝෂ් කියන නම දාලා මේ විදිහට අපි දාමු dot මෙහෙම මම ඩොට් එකක් තිබ්බා. හරි. ඒක available තිබ්බ නිසා ඒක හරි. දැන් ඒ account එක හරි ගියා. දැන් ඕගොල්ලන්ගෙන් අහන password එක. password එක දෙනකොට මේගොල්ලෝ මෙතන කියනවා create a strong password with a mix of letters කියලා. numbers and symbols. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු simple capital symbol කියන්නේ මේකේ ඕගොල්ලන්ට symbols බලා ගන්න පුළුවන්. මෙන්න මේ මෙහෙම දාලා තියෙන මේ symbols තියෙනවා. මේ and එක at එක ඒ වගේ එකක් භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා මම ඔයගලන්ට ඉස්සෙල්ලා කලින් show password එක දාන්න. මෙන්න මේ විදිහට දාලා අපි හිතන්න මේ විදිහට අපි capital එකක් දාමු. P ඊට පස්සේ simple මේ විදිහට අපි දාමු. at 0.1 ඔය විදිහට කියලා හිතන්නකෝ. එතකොට ඒකම කන්ෆර්ම් කරන්න ඕන. දාපු එක මතකන්නේ. P capital password at 0.1
කන්ෆර්ම් කරා නෙක්ස්ට් කරා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඔය ක්‍රියේට් කරපු මේල් ID එකට මොනයම් හෝ විදියකින් පාස්වර්ඩ් එක අමතක වුණොත් මොනයම් හෝ හේතුවකදී ඒක රිකවර් කරගන්න මේල් ඇඩ්‍රස් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ දැනට ඕගොල්ලෝ භාවිතා කරන ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒක ඔප්ෂනල්. ඕනනම් මේක ස්කිප් කරන්නත් පුළුවන්. හරි. නැත්තම් දැනට ඕගොල්ලෝන්ට අමතර මේල් ID එකක් නම් මේ හදන්නේ දැනට භාවිතා වෙන ප්‍රයිමරි මේල් ID එක මෙතෙන්ට දාලා නෙක්ස්ට් කරලා යන්න පුළුවන්. එතකොට මේ හදන මේල් එකේ පාස්වර්ඩ් එක අමතක වුණොත් ඕගොල්ලන්ගෙන් අහනවා රිකවරි මේල් ID එක මුලාකුරු අගාකුරු දීලා අහනවා මැද්දේ ටික ඒ ටික අහන්න පුළුවන්. එහෙම නැතිනම් ඕගොල්ලන්ගේ පාස්වර්ඩ් රීසෙට් ලින්ක් එක ඔය රිකවරි මේල් එකට යවන්න ඒගොල්ලෝ කටයුතු කරනවා Gmail එකෙන්. ඒ කියන්නේ Google එකෙන්. ඒ නිසා අපි මෙතන දැනට මේක ඔප්ෂනල් නිසා මේක මම ස්කිප් කරලා යන්නම්. ඔන්න you can use this mail address to sign in later. Next. ඊට පස්සේ මේගොල්ලන්ගේ අහනවා තව send occasional remembers these things කියලා සමහර දේවල්. ඉතින් මේ ටික ඕනනම් ටික් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ටික එච්චර අදාළ වෙන්නේ නැහැ. මෙතන අපි මේන terms and condition වලට අපි agree කියලා දෙමු. right. ඔන්න මේල් ID එක ක්‍රියේට් වෙලා ඉවරයි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි හැදුවේ nirosh.rexy@gmail.com. ඔන්න අපේ මේල් ඇඩ්‍රස් එක. inbox ඊට පස්සේ අපි නිකන් මේක ටෙස්ට් කරලා බලන්න. අපි මේල් එකක් අපි දාලා බලමු. nirosh@gmail.com. right. මේකට අපි සබ්ජෙක්ට් එක අපි දාමු මේ විදිහට. attach කරන්න පුළුවන් නම් මෙතන මේ මාක් එකක් තියෙන ඕගොල්ලන්ට pin එකක වගේ එහෙම පුළුවන් send. page එක refresh කරන්න පල්ලෙහාට ඇදලා ඔන්න බලන්න මේල් එක ආවා. මේ තියෙන්නේ අපි දාපු මේල් එක. ඔන්න ඔය විදිහට තමයි Gmail එකක් ඉතා ඉක්මනින් පහසුවෙන් create කරගන්නේ. right. එහෙනම් බලපු ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. නිහොන් channel එකයි subscribe කරන්න. කැමති නම් like කරන්න. එහෙනම් අපි ගිහලා එනවා. okay ජය වේවා.